රෙස්පොන්සිව් වෙබ්සයිට් හදද්දී අපිට සාමාන්‍ය මූණ පාන්න වෙන ලොකුම ප්‍රශ්නය තමයි දැන් ඩෙස්ක්ටොප් view එකක් ගත්තාම හරි මුලින්ම රෙස්පොන්සිව් වෙබ්සයිට් හදනවා කියන්නේ මොකද්ද? අපි සාමාන්‍යයෙන් අපි සයිට් ගත්තොත් ඒ සයිට් එක අපි පෙන්නන්නේ කාට හරි යූසර් කෙනෙක්ටනේ. අපි කොහොමද දන්නේ ඒ යූසර් ඒ සයිට් එක බලන්නේ මොබයිල් එකෙන්ද, ඩෙස්ක්ටොප් එකේද, ලැප්ටොප් එකේද, iPad එකකද අපි දන්නේ නැහැ. එතකොට අපි හදන සයිට් එක ඔය හැම ඩිවයිස් එකේම හරි විදියට පේනවද? අපි සයිට් එක හදන මූලික අරමුණ ඉෂ්ට වෙනවද? ඔන්න ඔය දේවල් ටික අපි අනිවාර්යෙන්ම ෂුවර් කරගන්න ඕනේ. ඒ හැම ඩිවයිස් එකේම අපිට ඕන කරන දේවල් ටික පෙන්නනවද යූසර්ට. ඒක තමයි අපි රෙස්පොන්සිව් වෙබ්සයිට් හදනවා කියන එකේ තේරුම. එතකොට දැන් අපි ඩෙස්ක්ටොප් එකක සයිට් එක හදද්දී අපිට හරි ලේසි. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට ඕන කරන ටික ඕන විදියට පෙන්වන්න හොඳට ඉඩ කඩ තියෙනවා. විත් එක හයිට් එක කිසි ප්‍රශ්නයක් නැහැ තියෙනවා හොඳටම. හැබැයි මොබයිල් එක ගත්තාම ස්ක්‍රීන් සයිස් එක පොඩි. අපි ඩෙස්ක්ටොප් එක ගත්තාම ස්ක්‍රීන් සයිස් එක ලොකුයි. මොකද විත් එක හයිට් එක සෑහෙන්න තියෙනවා. නමුත් මොබයිල් එක ගත්තාම ඒක එහෙම නෙමෙයි. ඒක පොඩි. එතකොට අපි ඩෙස්ක්ටොප් එකේ දීපු යූසර් එක්ස්පීරියන්ස් එක, ඒ කියන්නේ යූසර්ට අපේ සයිට් එක දැක්කහම එයාට ඔක්කොම බලා ගන්න පුළුවන් නේ. ඒතර ඒ යූසර් එක්ස්පීරියන්ස් එක කැඩෙන්නේ නැති වෙන්න ඒ යූසර් එක්ස්පීරියන්ස් එක ඒ විදිහටම මොබයිල් ඩිවයිස් එකේ බලන යූසර්ටත් ඒ විදිහටම තියෙන්න ඕන. හරිනේ. එතකොට ඒක අපි කොහොමද හරියටම කරන්නේ? දැන් අපි ගත්තොත් උදාහරණයට වෙන මේ සයිට් එක. මම මේ next days conference එකක් තියෙනවා. ඒ සයිට් ඒගොල්ලෝ හදපු සයිට් එක තමයි මම ඔයගලන්ට පොඩි උදාහරණයක් ගේන්න ඕනේ කියලා හිතුවේ. මම මේ කියන දේ ඔයගලන්ට හොඳටම තේරුම් කරවන්න. දැන් මේ desktop view එක. හරිද? දැන් ඔයගලන්ට පේනවා මේ full size එකේ මේ සයිට් එක තියෙනවා. මේ තමයි navigation එක මේ උඩම තියෙනවා. ඊට පස්සේ body එක තියෙනවා. main section එකේ ඒකේ background image එකක් තියෙනවා. අතන පොඩි animation එකක් එහෙම තියෙනවා. පල්ලෙහා තියෙනවා main header එක. ඊට පස්සේ පොඩි subsection එකක් තියෙනවා. මේ text එක තියෙනවා. මේ details ටික දාපු. ඊට පස්සේ මෙතන තියෙනවා button එක. දැන් මේ සයිට් එකේ මූලික අරමුණ තමයි කොන්ෆරන්ස් එකක් ගැන කියන එක. එතකොට මේකේ තියෙන ලොකුම දේ තමයි කියන්නේ බිස්නස් වැලියු එක. ඒ කියන්නේ මේ සයිට් එක හැදීමේ මූලික පරමාර්ථය තමයි මේ ටිකට්ස් ටික සෙල් කරන එක. get tickets. එතකොට මේක තමයි call to action කියන්නේ. CTA බටන් එකක් කියන්නේ මේකට. එතකොට යූසර් කෙනෙක් සයිට් එකට ආපු ගමන්ම ඊළඟ ස්ටෙප් එක මොකක්ද? ඒක යාට පේන්න තියෙනවා. දැන් කාගෙන්වත් අහන්න නැතුව සයිට් එකට ආවහම මේ කාගෙන්වත් අහන්න නැතුව කොහොමද මම මොකද ඊළඟට කරන්න ඕනේ මගේ එයාව කන්ෆියුස් නොකර එයාට තේරෙනවා හරි කොන්ෆරන්ස් එකක් තියෙනවා මම කොහෙද ටිකට් ගන්න ඕනේ. එයාට ඊළඟට එන්න ප්‍රශ්නේ ඒකනේ. හරි කොන්ෆරන්ස් එක තියෙනවා තැන දන්නවා වෙලාව දන්නවා කීයද ගාන කියලා දන්නවා. හරි මම දැන් කොහොමද ඒකට එන්ටර් වෙන්නේ? ඒතකොට get tickets. මේකනේ බටන් එක. හරි. දැන් බලන්න නැවිගේෂන් එක උඩ තියෙනවා බටන් එක පල්ලෙහා තියෙනවා. දැන් මම මේ ස්ක්‍රීන් එක අඩු කරනවා සයිස් එක. ඒ කියන්නේ මේ විදිහට මම පැත්තකින් අඩු කරනවා. මම මොකද මේ අඩු කරන්නේ? මම සාමාන්‍ය මොබයිල් එකක කොහොමද පේන්නේ කියලා තමයි මම මේක මේ විදිහට අඩු කිරීමෙන් මම බලන්නේ. දැන් බලන්න අඩු කරගෙන යනකොට මේ බටන් එකට මොකද වෙන්නේ? මේ බටන් එක පල්ලෙහා තියෙන්නේ. දැන් මේ සයිට් එක ඩෙස්ක්ටොප් එකේ මම බලපුවම මේක පැත්තකින් මේ විදිහට දැක්කේ. නමුත් මොබයිල් ඩිවයිස් එක බලපුවාම ඒක මේ විදිහට ෆුල් විත් එක අරගෙන තියෙනවා බටන් එක පල්ලෙහා තියෙනවා. මම ඕගොල්ලන්ගෙන් ඇහුවොත් ඇයි ඒක එහෙම වුනේ? ඇයි ෆුල් විත් ගත්තේ? ඇයි පල්ලෙහෙම්ම තිබ්බේ? ඕගොල්ලන්ට දෙන්න පුළුවන් උත්තර මොනවද? දැන් සාමාන්‍යයෙන් ඔය මොබයිල් එකේදී ඔය අත සාමාන්‍යයෙන් අල්ලට අරගෙන මොබයිල් එක එහෙමනේ තියෙන්නේ. එතකොට ඔයගේ මහපට ඇඟිල්ල සාමාන්‍යයෙන් මෙන්න මේරියා එකේ නේද වැඩිපුරම මම ඉන්න පෙන් ටූල් එක ගන්න. දැන් මම මෙහෙම ඇන්දොත් මෙන්න මේරියා එක තමයි වැඩිපුරම ඔයාට මේ කනෙක්ට් වෙන්න පුළුවන් ලේසිම ඒරියා එක. අපි ගත්තොත්. හරිද? කිසි ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලන්ට මේරියා එක ඇක්ෂන් කරන්න පුළුවන්. හරිද? එතකොට ඒක ගැන හිතුවොත් මේ හැම එකටම ෆුල් මේ ලින්ක් එකක් හැටියට තිබ්බහම මේක කිසි ප්‍රශ්නයක් නැතුව ඕනම වෙලාවක ක්ලික් කරන්න පුළුවන්. එතකොට පළවෙනි බිස්නස් කේස් එක හරි. ඒ කියන්නේ පළවෙනිම මේ රික්වයර්මන්ට් එක හරි. මේන්ම රික්වයර්මන්ට් එක තමයි ටිකට් සෙල් කරන එක. ඒතර මේක දිනේ පල්ලහැ. දැන් මම ස්ක්‍රීන් එක තව පොඩ්ඩක් පොඩි කරනවා. මෙන්න මේ විදිහට. කරත් එයා ඉන්නේ පල්ලහැම. එතකොට ඕගලන්ට පැහැදිලි නේද මේ කතාව? හරි. මම ආපහු පොඩ්ඩක් මේක ලොකු කරන්නම්. දැන් ඕගලන්ට ආපහු බලා ගන්න පුළුවන් මේ බටන් එක තිබ්බ දැනටම ආවා. ඒ වගේම මෙන්න මේ ටෙක්ස්ට් එක
මේ විදිහට මෙතනට ආවා. දැන් මොබයිල් ඩිවයිස් එකක දෙයක් කරනවා කොහොමද තිබ්බේ? මේ විදිහටනේ. අන්න ඒක. ඒක හොඳට මතක තියාගන්න සාමාන්‍ය CTA බටන් එකක් තියෙනවා නම් බිස්නස් වැලියු එක වැඩිපුරම ඒ කියන්නේ යූසර් ඒ කියන්නේ ක්ලයන්ට් කෙනෙක්ට වෙබ්සයිට් එකක් හදනවා නම් මේ විදිහේ බටන් එකක් තියෙනවා නම් ඕගොල්ලෝ නිකන් බලන්න මේ අයිඩියා එකත් ඒගොල්ලන්ට පිච් කරන්න. හරිද? මොකද මේක සෑහෙන වටිනවා ක්ලයන්ට් කෙනෙක්ගේ බිස්නස් එක වැඩි කරන්න. හරිද? වැලියු එක වැඩි කරන්න. ඒක සෑහෙන වටිනවා. මොකද එයාගේ බිස්නස් වැඩි වුණකොට ඔයාට තමයි වැඩිපුර ඊළඟට තව වැඩ එන්නේ. ඒක නිසා ඒක සෑහෙන වටිනවා. හරි. දැන් මම මේක පල්ලහැට පොඩ්ඩක් ගියාම මේකේ තියෙනවා ෆීචර්ඩ් ස්පීකර්ස්ලා ටික. මේ ඉන්න ඔක්කොම ස්පීකර්ස්ලා සෙට් එක. මම මෙතන මේ හව කරපුවාම මේගොල්ලන්ගේ මූණවල ටික මේ විදිහට පේනවා. දැන් මේ හව කරා පළවෙනි කෙනා මේ තමයි ෆවුන්ඩර්. වර්සල් සමාගමේ CEO ෆවුන්ඩර්. ඒතර මම මේක හව කරපුවාම ඊළඟට අන්න ඒ වගේ. ඒතර මම මේකත් ඒ විදිහටම මම අඩු කරොත් මොකද වෙන්නේ? මේක චුට්ට අඩු වෙනවා. හැබැයි යම් කිසි තැනකදී මේ අය අමාරු වෙනවා මේ විදිහට. හරිද? දැන් මොකද මෙතනදී මේක මේ විදිහට වුණාට මේ වෙලාවේදී තවත් අඩු කරපුවාම මේක ටිකක් රීඩ් කරන්න අමාරු වෙන නිසා මෙන්න මේ විදිහට ග්‍රිඩ් එකක් විදිහට තමයි මේක පෙන්වන්නේ. හරිද? එතකොට මම මේ ෆවුන්ඩර් and CEO Versal දැන් දැක්කද? එයාගේ ටෙක්ස්ට් එක ඒ කියන්නේ එයාගේ ටයිටල් එකයි නමයි මේ විදිහට පෙන්නනවා. හරිද? දැන් ඔයගලන්ට බැලුවොත් මේ කට්ටියගේ නම් ටික මේ විදිහට තියෙනවා. ඔන්න ඔහොම තමයි අපි සාමාන්‍ය වෙබ්සයිට් එකක් රෙස්පොන්සිව් කරද්දී හිතන්න ඕන දේවල්. ඒ කියන්නේ කොහොමද කන්ටෙන්ට් එක පෙන්වන්නේ අපිට දැන් ගොඩක් දිගට ගන්නත් බෑනේ. දැන් හිතන්න මේ තනි ඉමේජ් එක ගානේ යටට තිබ්බනම් දැන් මෙතන කී දෙනෙක් ඉන්නවද? අපි ගත්තොත් මෙතන ඉන්නවා 7 දෙනෙක් විතර ඉන්නවා. ඒතර මේ 7 දෙනාම දැම්මොත් පල්ලහැට මේක තවත් කන්ටෙන්ට් එක දිග වෙනවා. ඒතර දිග වෙනකොට යූසර් කෙනෙක් ගොඩාක් ස්ක්‍රෝල් කරන්නේ නැහැ සයිට් එක. ඒතර ඒකත් ප්‍රශ්නයක්. ඒක නිසා කොහොමද ස්ක්‍රෝල් බාර් එක ටිකක් ලොකු නොකර කොහොමද අපි මේක සයිට් එක හදන්නේ කියන එක ඕගොල්ලෝ හිතන්න ඕන දෙයක්. දැන් අනිත් එක දැන් මම පොඩ්ඩක් ආපහු උඩට යනවා. දැන් ඔයගොල්ලෝ බැලුවොත් මෙතන හෙඩර් එකේ දැන් මම ගත්තොත් මේ හෙඩර් නැවිගේෂන් එක ගත්තාම ඔයගොල්ලන්ට මෙතන මේ ඉරි කැලි තුනක් තියෙන අයිකන් එක තියෙනවානේ. මේකට අපි කියන්නේ හැම්බර්ගර් අයිකන් එක කියලා. දැන් අපි ඩෙස්ක්ටොප් view එක ගත්තාම නැවිගේෂන් එකට හොඳට ඉඩ තියෙනවානේ. නමුත් මොබයිල් ඩිවයිස් එකට එද්දී ඒක ඉඩ නැහැ. එතකොට අපි මේ හැම්බර්ගර් අයිකන් එකේ දාන එකේ හේතුව තමයි මම මේ අයිකන් එක උඩ ක්ලික් කරපුවාම මම එක්ස්පෙක්ට් කරනවා ඒ අර පෙන්න ගන්න බැරි වෙච්ච ලින්ක්ස් ටික මෙන්න මේ විදියට ඕගලන්ට බලා ගන්න පුළුවන්. මේක දැන් පැත්තකින් එන්නේ. ඒතර මෙතනත් ඕගලන්ට බලා ගන්න පුළුවන් get tickets කියලා මෙතන බටන් එක ලොකුවට හොඳට highlight වෙලා පේනවා. එතකොට user කෙනෙක් අනිවාර්යයෙන්ම මේ බටන් එක උඩ ක්ලික් කරනවා. ඒතර ක්ලික් කරපුවාම ඒගොල්ලන්ට එන business value එක මේ එතනින් මේ හරියනවා. මේකේ තියෙන බිස්නස් මොඩල් එක මොකක්ද? මේකේ තියෙන වැඩියෙන්ම වැලියු ජෙනරේට් කරන තේ මොකක්ද? CTA බටන් එක මොකක්ද? කොහෙද මේක දාන්න ඕනේ? ඒක හොඳට මතක තියාගන්න. මම මේ සයිට් එක ඔයගලන්ට පෙන්වන්න හිතුවේ මේ වගේ සයිට් වල හදන්දී මෙන්න මේවා ගැන ටිකක් බලන්න. මොකද ඔයගොල්ලෝ සයිට් හදන්නේ කාට හරිනේ ක්ලයන්ට් කෙනෙක්ටනේ. එයාගේ බිස්නස් ග්‍රෝ වෙන්නනේ. එතකොට ඔයගොල්ලෝ සයිට් හදනවා නම් මේ දේවල් පොඩ්ඩක් කල්පනා කරන්න ඔයගොල්ලෝ ඊළඟ සයිට් එක හදද්දී. රයිට්. ඊළඟට දැන් ඔයගොල්ලන්ට මම කියන්න යන්නේ දැන් මේ මොබයිල් රෙස්පොන්සිව් එකක් කොහොමද කරගන්නේ කියලා. දැන් එහෙනම් මෙන්න මේ වගේ වැඩක් ඔයගොල්ලන්ට තියෙනවනේ. මෙහෙම දැන් අඩු කරද්දී මේ යම් කිසි ස්ක්‍රීන් සයිස් එකකදී කියලා මම කියවනේ. මම දැන් මේක ඉන්ස්පෙක්ට් එලිමන්ට් එක ක්ලික් කරනවා. හරිද? ඒක මම ගත්තේ මේ නිකන් රයිට් ක්ලික් කරලා මේ වින්ඩෝ එකේ රයිට් ක්ලික් කරලා ඉන්ස්පෙක්ට් කරනවා. ඔබලා තියාගන්න. ඒ ඇති. හරිද? මම මේක අඩු කරපුවාම ඔයගලන්ට මේ පැත්තකින් මෙන්න මෙතන පෙන්නනව නේද? දැන් මම බලන්න මම මේක පොඩි කරද්දී මේ පැත්තකින් ඔයගලන්ට පෙන්නනවා වැලියු එකක් චේන්ජ් වෙනවා. width එකයි height එකයි. දැන් මේ මොකද්ද වෙන්නේ? එන්න අඩු වෙගෙන යනවා. බැලුවොත් ඔයගලන්ට බලන්න දැන් ඉන්නේ 990. දැන් ඕම අඩු කරගෙන යද්දී 958. ওই විදිහට අඩු වෙවි යනවා. ඉතින් යම් කිසි තැනකදී තමයි මේක කඩන්නේ. ඒ කොහෙද? 1000 අපි බැලුවොත් අන්න 1000 නිකන් 1190 කියලා හිතමුකෝ. 1200න් මේක කඩනවා. ඒ කියන්නේ 1200 හිට් කරපු ගාම්ම ඒ කියන්නේ 1200ට අඩු වෙන යද්දි මේකේ වෙනස් වෙනවා. view එක වෙනස් වෙනවා. ඔය වගේ දෙයක් කොහොමද කරන්නේ? media queries පාවිච්චි කරලා. media queries පාවිච්චි කර තමයි ඒක අපි කරන්නේ. හරි. මම index.html ෆයිල් එකක් අරගෙන මම මෙතන ලියනවා @media කියලා. හරිද? මේ විදිහට දාපුවම වාට එනවා ස්ක්‍රීන් කියලා. ස්ක්‍රීන් නෙමෙයි. sorry. මම ආයි කරන්න.
දැන් මම ඇඩ් මීඩියා මම මේ පාවිච්චි කරන්නේ VS Code Edit එක Visual Studio Code Edit එක. මම ඇඩ් මීඩියා කියලා ගහපු ගාම ඔයාට මෙන්න මෙතන මීඩියාස් කියන එකක් එනවා. මම මේක ක්ලික් කරපු ගාම ඔයාට ඔටෝමැටික් මේක එනවා. මේ කියන්නේ ස්ක්‍රීන් නෙවෙයි. මම මෙතන කියනවා all කියලා. and ඊළඟට මම කියනවා දැන් මම කියනවා width එක හරි මට දැන් වෙන්න ඕනේ මෙහෙමයි. width එක 1200ට වඩා අඩු වෙද්දී background එකේ color එක, ඒ කියන්නේ body එකේ color එක වෙනස් වෙන්න කියලා. මම කියනවා 1200ට වඩා අඩු වෙද්දී. දැන් මම මේ මොකද්ද මේ ලියුවේ? සාමාන්‍යයෙන් අපි ලියන්නේ max width min width කියලා නේද? ඒක දැන් අප්ඩේට් වුණා. අපිට දැන් මේ විදිහට ලියන්න පුළුවන්. ගොඩක් ලේසි කරලා තියෙන්නේ වැඩි. media all කියලා දානවා and මෙන්න මේක width එක අඩුයි නම් 1200ට වඩා ඒ කියන්නේ අඩුයි කියන්නේ මොකද්ද? ඒක 1900 800 ඒක 1200ට අඩු වෙලි වෙලා. අඩු වෙද්දි මට වෙන්න ඕන මොකද්ද? body එක දානවා. හරිද? background color එක මම red කියන්නම්කෝ. ඔන්න මම මේක save කරනවා. දැන් body tag එක විතර තියෙනවානේ. දැන් මම මෙතන මෙහෙම වැඩක් කරනවා. දැන් බලමු අපි මේක run කරමු. run කරලා බලපුවාම ඔයගලට බලා ගන්න පුළුවන්. background color එක ඒ පාට වෙලා. දැන් ඇත්තට මේ කීයද value එකක් බලමු. inspect කරලා දාගමු. මේ inspect එක on කරා. හරි. දැන් මම මේක අඩු කරද්දි මේ කීයක් තියෙන්නේ? 700 ගණන්නේ. මම මේක වැඩි කරනවා. ඔන්න 1200ට වැඩි වෙච්ච ගාම අර මේ මම ලියපු media query එක run වුණා නේ. ඒ කියන්නේ මේක run වෙන්නේ 1200ට අඩු වෙද්දිනේ. 1200ට වැඩි වෙද්දි ඒක රීඩ් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ value එක රීඩ් කරන්නේ නැහැ desktop mode එකේදී. මේක දැන් desktop mode එක කියන්නේ මොකද්ද? 1200ට වැඩි වුණා. 1200ට අඩු නම් මේ ඉලක්කම ඔයගලන්ට පේනවා. මේ ඉලක්කම 1200ට හැම තිස්සම 1200ට අඩු ඉලක්කම. මේ හැම වෙලාවෙකම ඒ value එක 1200 අඩු නිසා මේක හැම තිස්සම background color එක red වෙනවා. දැන් මම මේක වැඩි කියලා දැම්මා නම් 1200 වැඩි කියලා දැම්මා නම් මම මේක ආපහු save කරනවා. මම මේ run කරලා තියෙන live server එකේ ඒකයි මම මේක save කරපු ගාම මේ change වලට පේන්නේ. දැන් මම මේක අඩු කරගෙන දැන් බලද්ද 600යි මේක view එකේදීවත් රතු පාට නැහැ. දැන් මම මේක වැඩි කරොත් 1200ට වඩා ඕගලන්ට බලා ගන්න පුළුවන් ඔන්න කලර් එක රෙඩ් වුණා. බලන්න කොච්චර ලේසිද කියලා. ඔයාලා max width, min width එහෙම කිය අමුතු දේවල් හිතන්න ඕනේ නැහැ. කෙලිම width එක දැම්මා 200ට 1200ට වැඩිද මේක වෙන්න. 1200ට අඩු නම් මෙන්න මේක වෙන්න. හරිද? මෙන්න මේ විදිහට. 1200 අඩු නම් මේ වෙන්නේ. වැඩි නම් අර විදිහට වෙන්නේ. ඔන්න ඔය විදිහට බලන්න media queries පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ media queries පාවිච්චි කරන්නේ අපි site responsive කරන්න. ඒක හොඳට මතක තියාගන්න. responsive කරන්නම තමයි අපි media queries පාවිච්චි කරන්නේ. මොකද media query කියන්නේ මේ විදිහට @media කියලා ලියන එකට තමයි media queries ලියන්නේ. හරිද? තව දෙයක් මතක තියාගන්න අපි කොයි වෙලාවක හරි media query ට පල්ලෙහෙන් මම මේක ලිව්වා නම් මොකද වෙන්නේ කියලා. දැන් මම මෙතන ලිව්වොත් background color එක blue කියලා මොකද වෙන්නේ? හරිද? බලන්න මොකද වෙන්නේ කියලා. මම මේක බැලුවොත් මේක override වෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ CSS specificity. ඒ කියන්නේ මේක ඇඩ් මීඩියා වලට පස්සේ මම මෙතන ලියලා තියෙනවා නම් මෙහෙම එකක් මේක අනිවාර්යයෙන්ම මේකෙන් ඕවර්රයිඩ් වෙනවා. ඒ කියන්නේ මේ ලියලා තියෙන එක මෙන්න මේකෙන් ඕවර්රයිඩ් වෙනවා. මොකද මේක රීඩ් කරන්නේ උඩින් ඉඳන් පල්ලහැට. මේක රීඩ් කරා ඊට පස්සේ ආයෙ මේක රීඩ් කරා. ඒක නිසා ඔයා මීඩියා query මොනවා හරි යූස් කරනවා නම් හැම තිස්සෙම අපි normal ලියපු CSS එකට පල්ලහැන් ලියන්න අමතක කරන්න එපා. දැන් අපි බැලුවොත් මේක මෙහෙමයි. දැන් 1200ට අඩු නන්නේ. දැන් මේ 1200ට වැඩි වෙච්ච ගාම වට බ්ලූ කලර් එක බලා ගන්න පුළුවන්. දැක්කද? 1200ට වැඩි. හරිද? ඔන්න හොඳට මතක තියාගන්න මීඩියා queries ලියද්දී මීඩියා queries හැමතිස්සෙම පල්ලෙහා තියෙන්න ඕනේ. මේක උඩින් තියෙන්න ඕනේ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. හරි. ඉතින් මේක තමයි මට ඔයගලන්ට ඕන උනේ කියන්න. ඉතින් මේක ෂෝට් වීඩියෝ එකක් සමහර විට මොකද මට පෙන්වන්න ඕන උනේ ඔයගලන්ට සාමාන්‍ය වෙබ්සයිට් එකක් responsive කරද්දී කොහොමද elements place කරන්නේ? අපි ඩෙස්ක්ටොප් එකේ ප්ලේස් කරපු විදිහටම ප්ලේස් කරන්න බෑනේ මොබයිල් එකක. ඒතකොට ඒක අපි කොහොමද ප්ලේස් කරන්න හොඳම විදිහ අන්න ඒකට තමයි ඉතින් මම Next.js වගේ සයිට් එකක් ගත්තේ. මොකද Next.js කියන්නේ React library එකේ framework එක. ඉතින් දැන් Next.js අලුත් මේක 16 නිකුත් වෙනවා බොහොම ළඟදී. අද හෝ හෙට මේක දැන් රිලීස් වෙනවා අලුත්ම Next.js එක version 16 එක. ඉතින් ඒකේ conference එක මේක. ඉතින් ඒගොල්ලන්ගේ සයිට් එක
සෑහෙන්න හොඳ විදිහට හදලා තිනවා කියලා මට තේරුණා. ඉතින් මට ඒකයි මට මේ සයිට් එක දැක ගමන් හිතුනේ මේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් හරි. ඔයගොල්ලෝ channel එකට අලුත් නම් ඔයගොල්ලෝ දන්නා මොකද්ද කරන්න ඕනි කියලා. අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, share කරන්න යාළුවොත් එක්ක. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් හැමදෙනාටම ජය වේවා. cheers. අපි ගියා.